සංසාරයේ මේ නිරංචි ලක්ෂිකා රණතුංග විසින් ලියන අපූරු කතාවක්. මේ වගේ ලස්සන කතා බලන්න රෑම් FM අපේ YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම අපේ කතාව අහලා ඔයාට මොකද කතාව ගැන හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ කතාව අහන්න බලන්න ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් අපි කතාව අහලා ඉමු. බටහිර හස්කොනේ ගෙනියම් වෙලා තිබුණ ඉර හැමින් අවරට බැහැගෙන යත්තේ උදේ ඉඳන් හවස් වෙනකල්ම කාර්ය බහුල වෙන කොළඹ ගාලුපාර තවමත් වාහනවලින් පිරිලා තිබුණා. සිග්නල් ලයිට් මාරු වෙන හැම සැරේම ඇහෙන හෝන් සද්ද, ඒ හැම සද්දයක්ම එකතු වෙලා මගේ ඔළුව පුපුරන්න තරම් වේදනාවක් දැනෙන්න පටන් අරන් තිබුණා. ඒ නිසාම මං ගාලු මුවදොරේ කළුගල් බැම්බ ළඟට ගිහින් මුහුද දිහා බලාගෙන හිටියා. කවදද මේ හිතේ තියෙන සද්දෙ රැවටෙන්නේ කියලා මං මගෙන් මහගත්තා. හිත හදාගන්න හිතාගෙන වෙරළේ ඉඳගත්තත් මුහුදේ රළ සද්දෙවත් අද මගේ හිත නිවා ගන්න සමත් වුණේ නෑ. වෙනද වගේ මුහුදු සුළඟවත් අද මගේ හිතට දැනුනේ නෑ. ඒ වෙලාවේ මට තේරුණේ මගේ හිත තාමත් ගෙනි ගන්නවා කියලා. ඇස් දෙකෙන් නොදැනීම කඳුළු වැටෙනකොට මට මතක් වුණේ එකම එක වාක්‍යයක්. එතකොට මේ සම්බන්ධ මෙතනින් ඉවරයි. ඒ වචන ටික තාමත් මගේ කන් දෙක ඇතුළේ දෝංකාර දෙනවා. ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරය කරපු මටත් ඔයා මෙහෙම කළේ නාරද? නාරදයි මමයි ආදරය කරන්න පටන් ගත්තේ කොළඹ තක්ෂිලාවේ සාමාන්‍ය පෙළ කරන කාලේ. එදා ඉඳන් අවුරුදු 8ක් අපි දෙන්නම එකටම හිටියා. අද ඒ හැම මතකයක්ම ඉතුරු වෙලා තියෙන්නේ මරදානේ පරණ පොත් සාප්පු අතර. මරදාන කියන්නේ මට වෙනම ලෝකයක්. පේලියට තියෙන පොත්කඩ, පරණ පොත්වල සුවඳ, කෝපි කෝපයක් අතේ තියාගෙන පැය ගණන් කතා කරපු දවස්. ඒ හැම මතකයක්ම අදත් මගේ හිතට රිදෙනවා. එදා දවස ඉවර නොවුනොත් හොඳයි කියලා හිතන තරම් අපි සතුටෙන් හිටියා. ඒත් අද ඒ හැම දෙයක්ම මතකයක් විතරයි. එහෙම කල්පනා කර කර ඉන්නකොට එකපාරටම ෆෝන් එක රින් වුණා. හැලෝ පුතේ, ඔයා කොහෙද ඉන්නේ? දෝනි, කොහෙද පුතේ? අම්මගේ කටහඬ ඇහුණත් මට මොහොතකට වචනයක්වත් පිට වුණේ නෑ. අම්මේ මං ගෝල්ෆේස් එක ළඟ. දරුවෝ, දැන් රෑ 7:00 ළඟයි. ඇයි තාම ගෙදර ආවේ නැත්තේ? විභූෂ පුතා වැඩ ඇරිලා ඔයාව ගන්න ඇවිත් ඉන්නවා. එයා එක්කම ගෙදර එන්න. ඒ වෙලාවේ මම ෆෝන් එකෙන් වෙලාව බැලුවේ. 7:28යි. වොල්පේපර් එකේ තාමත් තිබුණේ නාරදගේ ෆොටෝ එක. මං ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. මන්දාකිනේ එතන? හඬක් ඇහුන නිසා මං හැරිලා බැලුවා. ඒ විභූෂ. උස තලෙලු නිහඬව හිනා වෙන කෙනෙක්. මොකුත් කියන්න එපා. ඔයාට කෝල් 20කටත් වැඩිය ගත්තා. ආන්සර් නැති නිසා තමයි අම්මට කතා කළේ. ගෙදර හැමෝම බය වෙලා. අනේ මට වෙලාව ගියා දැනුනේම නැහැ විභූෂ. මන් දන්නවා මන්දාකිනේ ඔයා මෙතනට එන්නේ මොනවා හිතන්නද කියලා. ටිකක් නිහඬව හිටපු එයා ආයෙමත් කතා කළා. ඒත් අතීතේ කියන්නේ අතීතයක් විතරයි. ඔයා කොච්චර බලාගෙන හිටියත් එයා ආයෙ එන්නේ නැහැ. අවුරුදු 8ක ආදරයක් අමතක කරන්න අමාරුයි කියලා මන් දන්නවා.
ඒත් ඔයාලා වෙන් වෙලා දැන් අවුරුදු 6කුත් ගියා. මං ඔයාට බල කරන්නේ නැහැ. මේ යෝජනාව ගෙනාවේ අපේ අම්මලානේ. ඔයා කැමති දවසක කියන්න. එදාට අපි වෙඩින් එක ගැන කතා කරමු. එහෙම නැත්නම් මාව එපා නම් ඒකත් කෙලින්ම කියන්න. එයාගේ වචනවල බල කිරීමක් තිබුණේ නැහැ. තිබුණේ තේරුම් ගැනීමක් විතරයි. ඒත් මං කොහොමද නාරදගෙන් එහාට වෙන කෙනෙක් ගැන හිතන්නවත් මට පුළුවන්ද? දැන් ගෙදර යමු මන්දාකිනි. දැන් ඔයාට බඩ කෙනෙක් ඇති. මට බඩගිනි නෑ විභූෂ. එහෙනම් මං ඔයාව ඇරලවන්නම්. කමක් නෑ මං ටැක්සි එකක යන්නම්. පිස්සු කතා කරන්න එපා. මේ රෑ වෙලා ඔයාව තනියම යවන්නේ නැහැ. එහෙම කියලා මගේ අතින් අල්ලගත්තා. ඒ අතේ තිබුණ ඔනොහොම හිතට අමුතුම හැඟීමක් ගෙනාවා. කළු ගල් ටික පහු කරලා කායික ළඟට යන අතරේ මන්දාකිනේ අර බලන්න. මං අහස දිහා බැලුවා. වල්කතරුවක් ආසහරහා ඇදීගෙන යනවා. ඒ දිහා බලාගෙන ඉද්දී මට නොදැනීම මං හිටියේ විභූෂකේ උරහිසට හේතු වෙලා. අනේ සොරි. ඒකට කමක් නෑ. කායකට නැගලා මං ඇස් පියාගත්තා. විභූෂ පුළුවන් නම් සින්දුවක් දාන්න. ඔළුව ගොඩාක් රිදෙනවා. ඔතන ඇක්සොයිල් එකක් තියෙනවා. ඒක ටිකක් කාලා මං ආයෙමත් ඇස් පියාගත්තා. ටික වෙලාවකට පස්සේ විභූෂ හෙමින් කිව්වා ඕනාවට වඩා ඕනම දේවල් ඕන කරගන්න එපා මන්දාකිනි. ආදරය කරන්න ඕනේ. අපිටත් ආදරය කරන මිනිසුන්ට. ඒ වචන ටික මගේ හිත ඇතුළටම ගියා. ඒ අතරේ මං එයාගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. විභූෂ ඔයාට කවදාවත් රිලේෂන්ෂිප් එකක් තිබුණෙම නැද්ද? එයා ටිකක් හෙනා වෙලා මන් දිහා බැලුවා. තිබුණේ නැහැ කියලා නෙවෙයි, මට කැමති කෙනෙක් හිටියා. මම මෙහෙ වැඩට ආව මුල් කාලෙම අපේ ඔෆිස් එකේ වැඩ කරපු යුනිවර්සිටි අවුට් කෙල්ලෙක්. ඔයා තරම් ලස්සන නැහැ. ඒත් හරි අහිංසකයි කියලා තමයි මුලින් හිතුවේ. පස්සේ වටෙන් ගොඩින් හොයලා බලද්දි තේරුණා එයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි කියලා. එක කෙනෙක් එක්ක ඉන්න ගමන් තව කොල්ලෝ කීප දෙනෙක් එක්කත් රිලේෂන්ෂිප් තිබිලා. එයා එච්චරයි කිව්වේ. ඊට පස්සේ අපි දෙන්නම ටික වෙලාවක් කතා නොකරම ආවා. කායක ඇතුලේ ඇහුනේ හෙමින් වාදනය වෙන සින්දුවයි එන්ජිමේ සද්දේ විතරයි. ටික වෙලාවකට පස්සේ මං ආයෙමත් කතා කළා. විභූෂ ගෙදර අයට නම් කියන්න එපා මම තාම මේ ගැන හිතනවා කියලා. එහෙම වුණොත් අපේ අප්පච්චිලා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා දුක හිතෙයි. විභූෂ එකපාරටම කිව්වා අනේ නෑ මන්දාකිනි. ඔයාට තවත් මානසික පීඩනයක් දෙන්න මට ඕනේ නැහැ. ඔයාගේ තීරණය ඔයාගේ. එයාගේ වචනවල තිබුණේ පුදුම තරම් ගෞරවයක්. ටික වෙලාවකට පස්සේ අපි ගෙදරටත් ආවා. කාර් එකෙන් බහලා මං එයා දිහා බලලා hina වුණා. විභූෂ මා කුඩට ගෙහින් වොෂ් එකක් දාගෙන නිදා ගන්නවා. අද කන්න හිතෙන්නෙත් නෑ. ඇඟටත් ටිකක් අමාරුයි වගේ. එයා මගේ නළල දිහා ටිකක් බලලා කිව්වා උණ වගේද? මං හිතන්නේ එහෙම තමයි. හෙටත් අමාරු නම් ඩොක්ටර් කෙනෙක් ළඟට යමු. හරි. ඊට පස්සේ මං තව දෙයක් කිව්වා. විභූෂ මට මේ ජොබ් එකෙන් අයින් වෙන්න හිතෙනවා. එයා පුදුම වෙලා මන් දිහා බැලුවා. ඇයි මොකද උනේ? මන් ටිකක් පැකලුණා. අනේ අපේ මැනේජර් සර් එයා හැමදාම මගේ රූම් එක ළඟට එනවා. සාරිය ලස්සනයි, හීල්ස් ලස්සනයි. අද හොඳට පේනවා. ඔහොම කිය ඉන්නවා.
ටෙඩිපෙයා කලෙක්ෂන් එක චෙක් කරන්න කියත් අමුතු විදියට බලනවා. ඒ ළමයි දෙන්නෙක් එන්න මිනිහෙක් වෙලත්. මං කතාව ඉවර කරන්නත් කලින් විභූෂ කතා කළා. ඇති තවත් කියන්න එපා. හෙට ඉඳන් ඔයා එතනට යන්න එපා. සැලරි එක ගැන හිතන්න එපා. ඔයා කැමතිනම් මාත් එක්ක අපේ ඔෆිස් එකට එන්න. ඩොකියුමන්ට් වැඩ ඕන තරම් තියෙනවා. ඒ වචන ටික ඇහුනම ගොඩ කාලෙකට පස්සේ මට ආරක්ෂිතයි කියලා දැනුණා. ඒ අතරේ මට හිතුණා මං ගැන හිතන්න මට කෙනෙක් හම්බුණා කියලා. මං හිතනවා නාරදගේ මතකය විභූෂගේ මතක එක්ක හිමින් සැරේ මැකිලයයි කියලා. මටත් හිතාගන්න බැහැ මේ පුංචි වෙලාවට නාරදගේ මතක අමතක වෙන්න තරම් විභූෂගේ වචන ශක්තිමත් වනේ කොහොමද කියලා. මං හොදට ගිහින් වොෂ් එකක් දාගෙන නයිට් ඩ්‍රෙස් එක ඇඳගෙන බල්කනි එකට වෙලා හිටියේ කොෆි එකක් බොන ගමන්. අම්මත් එක්ක කතා කරලා විභූෂ යන්න ලෑස්ති වෙලා කායක ළඟට ගිහිල්ලා බල්කනි එක දිහා බැලුවේ මං ඉන්නවද කියලා වෙන්න ඇති. ඇත්තටම මගේ යටිහිතත් විභූෂගේ ඒ බලාපොරොත්තු සහිත බැල්ම බලාපොරොත්තුවෙන් හිටිය කියලා මට හිතුණා. ඔව් මං හිතන්නේ මං දැන් ආයෙමත් ආදරය කරන්න පටන් අරන්. සමහර ආදර කතා තියෙනවා අපි කොච්චර එකට ජීවත් වෙන්න හිතුවත් ආදරය කරන්න හිතුවත් ළඟ තියාගන්න හිතුවත් අයිති කරගන්න හිතුවත් අපිට අයිති වෙන්නේ නැති. අපි අවුරුදු ගණන් ඒ ආදර කතා හිතේ තියාගෙන විඳවන්නේ අපේ ජීවිතේ අපේ ජීවන සහකරු අපේ ඉරණම්කාරයා කියන්නේ අන්න එයා ළඟ තියාගෙන වෙන්නත් පුළුවන්. ඉතින් පරණ මතක අතීතයේ වලදාලා වර්තමානයේ එක්ක ජීවත් වෙන්න අපි හිත හදාගන්න ඕනේ.